ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනැල්ලා වගේ. Hello family members, welcome back to my channel. මොකද මේ නැගිටින්න දැන් බලන්න වෙලාව කීයද කියලා අද බොහොම වැදගත් දවසක් නැගිටින්න මේක නම් කරන්න බෑ ඒ උනාට කරන්න වෙනවනේ හරි කට්ටිය දැන් නැගිටලා හැවනම් වීඩියෝ එක පැත්තට එන්නකො ලයික් එකක් එහෙම දාලා අද ඔබ ටික බලාගෙන යන්න අද නම් මාර කම්මැලි දවසක් ගයිස් මම මේ උදේ පාන්දර දවසේ කරන්න බලවට මොනවාද කියලා කල්පනා කරා. අපි මෙහෙම TikTok එකේ අතල් දීගෙන හිටියට සීන් එකට වැස්සාම ලේනුන්ට මියොන්ට චූ යන්නේ හිමින් නෙවෙයි. අපේ අයියා මේ TikTok දාන්න කියලා කේක වීඩියෝ වගේක් හදලා මං ඉතින් ඒවත් මේකට මෑඩ් කරා. ඔයාලත් බලාගෙන යන්නකෝ. හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඉතින් guys මේ දවස්වල පුදුම රසණයක් තියෙන්නේ. කාන්තාරේ ඉන්න වගේ තමයි මට නම් තේරෙන්නේ. පේනවනේ කොච්චර හති දැම්මත් හති ගාලා ඉවරයක් නැහැ. පේනවනේ guys පිපාසෙ වැඩි වුණාම මේව තමයි. චක් ගාලා වතුර ටික බීගෙන යනවා. මේක ඔපේ පොඩි guys මට මොන ඔබ ගන්නවත් මතී ඉතින් මම මේ මම්සර කොච්චරවත් කියනවා ලොකු බැරල් පාරක කමන්ට් එකක් දෙන්න කියලා. බහැලම් වතුර බොන්න පුළුවන් නේ. පොඩි තින් කියන එකක් තේරෙන්නේ නැහැ. මම වතුර බොන ඉවරයක් වෙන්නේ නේද guys. ඔව් ඉතින් තිබා හදනවා මේක තමයි මේ සද්දන්ත ශරීරයට හැදෙන තිබා ඉසෙමසේ තිබා පුත් නෙමෙයි. හරි කොල්ල වතුර බිල ඉවරයි. මේ තියෙන ඉස්පෙන්දා ගන්න බැරුව මම මේ ටෙක්ට් එක ගාඩලා හිටියන් උත්තත් එකවත් හරි නියෝ ටෙක්ට් එක ගේන්නේ දුන්න රස්මියක් ගයිස් තියෙන්නේ කියන මං එතනම ඉඳලා මං එතන පිපාස හැදලා ඉඳන් ඉන්නවා බලන් ඉන්න බැරුව ඕන්න ඉතින් අපේ අයියලාගේ අම්මා ඇවිල්ලා මට හොස්ට් එක ඇල්ලුවා ඉතින් හොස්ට් එක බොලා ඇති වගේනේ ඇති වතුර බිල ඉවරයි ඊට පස්සේ ඉතින් කොල්ල පොඩ්ඩක් හොරතල් වෙන්න හදන්නේ. මං හරි ආසයි ගයිස් කවුරු හරි පුච්චරවත් මාවත්ත ගන්න ඕන. මං ඉතින් මේ අම්මා ගාවටලා වාඩි වෙලා ඉන්නේ මාවත්ත ගන්නකම්. හැමෝගෙම හොරතලා මන්නේ ඉතින් මේ නයිති මේ කෝප්පයක් හොදන්න කියලා ඉතින් ගේ ඉස්සරහට ආවි ඉතින් ඔය පේනවනේ ඉතින් ඔබතුප මල්ලා ඉතින්. නෑ හිමි කියන්පා කොල්ල ඔබතුප යන්නේ පොඩ්ඩවට පිට වෙලා විතරයි හොඳේ කතා හදන්නේ වෙන්නේ. ඔබ පොරක් විය හැක වැඩ ගොඩක් තිබිය හැක හැබැයි ඒ ඔබගේ පුසාට අදාළ නැත්. චුට්ටක් වැරදුනා. පුසර නෙමෙයි ඒ ඔබගේ බල්ලට අදාළ වෙන්නත්. බලන්නකො ගයිස් යසේ අපේ අයියා මට ටී-ෂර්ට් එකක් ගෙනල්ලා ඇඳුවා. ඔබද කොල්ලගේ හැට. අසනයිනේ අනිවාර්යෙන් කමෙන්ට් එක පල්ලෙන් දාගෙන යන්න. පොඩි මොංගල් පාඩක් තිබ්බට හරි හොඳ පොල්ලා හොඳේ. කොහොමද කොල්ලා සංග දාලා හැර? කෙලින්ම ඇවිල්ලා ෆොරින් කෙනෙක් වගේ guys. අසරණනේ. කටරම් පල හිටියා වගේ නෙවෙයි. ඔයාලගේ දරබ ඔබ වෙකින්නවන හරි වර ටී-ෂර්ට් එකක් ගන්න. සහිතේ. හරි හැඩවල බැරිලා ඉවරයි නම් දැන් අඳුමක ගන්නවා නම් ඔබ හැටි එක පරියා කියලා මං ගිහින් නැග ගයිස් වේගර් එකට ෆෝන් එක උස්සන් ආව විතරයි මම ඔබවත් එක්කන් ගියේ නෑ ගයිස්. කොමියුරුනාට පස්සේ මාර වැඩක් වුණානේ ගයිස්. එන්න ඔබ බලන්න.
සෝන අපේ අයියාගේ හෙලිකොප්ටර් එකක් තිබ්බේ එදාම තමයි. ඒකේ happy birthday පොල්ලෝ මාව බලාගන්නවට මට කන්න දෙනවට ඔයාට ගොඩාක් ආදරයි බොක්ක. ඔන්න එහෙනම් guys අපේ අයියාගේ happy birthday එකට මම කේක් කෑවේ මෙහෙම තමයි. ඕහෝ දැන් ෆයර් වෙලා කෑ ගහන්න එපා. මේ බව හොඳ පෙන්ටස් හොඳ නෑ කියලා. මෙහෙම බර්ත්ඩේ එකට කෑවොත් සුබ නැත්තම් මම පෙන්ටස් කන්නේමනේ. මට කන්න දෙන්නේමනේ. මේක බලන ඔයත් අපේ අයියට happy birthday කියලා කමෙන්ට් කරන් යන්න හොඳේ. guys එහෙනම් ඔන්න අද ඔබ දුපදික කිවරයි. අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. bye